දුම්කොළ සහ මදිසාර භාවිතය රෝග 200කට පමණ හේතු වන බව දුම්කොළ සහ මදිසාර පිළිබඳ ජාතික අධිකාරිය පෙන්වා දෙනවා. මේ හේතුවෙන් දිනකට මරණ 110ක් පමණ වාර්තා වන බවයි මහාචාර්ය හේමන්ත අමරසිංහ පෙන්වා දෙන්නේ. ලෙඩ 200කට හේතුවක්. දුම්කල ලෙඩ 200කට හේතුවක්. මද්දසාරත් තව ප්‍රධාන ලෙඩ 200කට හේතුවක්. අද දවසෙත් 110ක් මැරෙනවා දුම්කල සහ මද්දසාරයෙන්. බුලත් tira කාලත් තව 3 දෙනෙක් මැරෙනවා. දැන් මේ ගාන තව පොඩ්ඩක් 105කින් වැඩි වුණොත් 110කින් වැඩි වුණොත් මොකද වෙන්නේ? මේ මැරෙන ගාන ඒ හා සමානව වැඩි වෙනවා. අනිත් ප්‍රශ්නේ තමයි මේ වෙනකොට සිගරට් සහ මද්දසාර නම් ටිකක් අඩු වෙගෙන යනවා. අඩු වෙන්නේ නැති එකක් තියෙනවා. ඒක තමයි බුලත් හිටියේ අපි අඩු වෙන්නේ. දුම්කොළ සහ අනිකුත් මත්ද්‍රව්‍ය අපේ සමාජයටත් ආර්ථිකයටත් සෞඛ්‍යයටත් ඉතාම බරපතල හානියක් සිද්ධ කරන විත්ති. දුම්කොළ සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන නිසා අකාලයේ මේ යන සංඛ්‍යාව වාර්ෂිකව 22000ක් 30000ක් අතර ප්‍රමාණයක්. අපි දකින්නට වඩා එහා ගිය බරපතල චිත්‍රයක් අපි පිටිපස්සේ තියෙනවා. මේ යන පුද්ගලයෝ එකපාර ඩක් ගාලා ක්‍රියාන්තරකින් වගේ මැරෙන්නේ නැහැ. ඔය කට්ටිය කාලාන්තරයක් තිස්සේ ස්පිරිතාලවල ආරෝග්‍ය ශාලාවල කාලයක් ගත කරන්න සිද්ධ වෙනවා. මේ දුම්කොළ සහ මද්දසාර ආශ්‍රිත නිෂ්පාදන නිසා වියදම් කරන ප්‍රමාණය කොච්චරද කියලා ගත්තොත් රුපියල් බිලියන 204කට එහා ප්‍රමාණයක් වියදම් වෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ග 2ක විතර ප්‍රමාණයක්. මොරගහකන්ද ජලාශ 3ක විතර ප්‍රමාණයක්. මේසා සුවිශාල මුදල් ප්‍රමාණයක් අපි අකාලයේ දවාහලු කරනවා. එහෙම නැත්නම් ප්‍රයෝජනවත් පෙරකට ගන්න තිබිච්ච මුදල් ප්‍රමාණයක් අපි මේත් එක්ක වියදම් කරනවා.